අද අපි බලමු ස්ලිප් නොට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ඔයාලට ක්‍රම දෙකකට හදාගන්න පුළුවන්. මුලින්ම අපි බලමු ක්‍රොෂේ හුක් එක උපයෝගී කරගන්න නැතුව ඇඟිලි තුඩු වලින් කොහොමද අපි මේක හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට යාන් එකකින් ලූප් එකක් හදාගන්න ඕන. ඊට පස්සේ මේ හදාගත්ත ලූප් එක වර්කින් යාන් එක මත මෙන්න මේ විදිහට තියාගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වර්කින් යාන් එක. ඒක මේ ලූප් එක හරහා ආයේ ආපස්සට ඇදලා ගන්න. මෙතනදී ඔයාලා අල්ලගෙන ඉන්නේ යාන් එකේ කොට පැත්තෙන්. ඒ කියන්නේ ටේල් එකේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ක්‍රොෂේ හුක් එක මේ ලූප් එක ඇතුලෙන් දාලා වර්කින් යාන් එක ඉස්සරහට ඇදලා ලූප් එකේ සයිස් එක හදාගන්න ක්‍රොෂේ හුක් එකට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය ඒත් කලින් වගේම ලූප් එක හදලා ක්‍රොෂේ හුක් එක ඇතුලෙන් ලූප් එක ඇතුලෙන් දාලා වර්කින් යාන් එක එකපාරක් පටලලා මෙන්න මේ විදිහට ක්‍රොෂේ හුක් එක ආධාරයෙන් ලූප් එක හරහා ආපස්සට ඇදලා ගන්න වර්කින් යාන් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් කලින් විදිහටම ටේල් එකෙන් අල්ලගෙන වර්කින් යාන් එක ඉස්සරහට ඇදලා ක්‍රොෂේ හුක් එකේ ප්‍රමාණයට සයිස් එක හදාගන්න. ඔයාලා මේක එකපාරක් කරලා නතර කරන්න එපා. පුරුදු වෙනකන් ආයෙ කරලා පුරුදු වෙන්න. අපි ඊළඟ පාඩමේදී බලමු දම් වැලක් ගොතාගන්නේ කොහොමද කියලා. චේන් ස්ටිච් එක කරන්නේ කොහොමද කියලා අපි බලමු.